ඈත කඳුකරයක පිහිටි කුඩා නිවසක අමානි වාසය කළාය. ඇය දිනපතා තැපැල්කරු වෙනතුරු මග බලා සිටියේ බොහෝ කලක සිට බලාපොරොත්තු වූ එක්තරා ලිපියක් වෙනුවෙනි. ගම්මානයේ සවස හිරු බැස යන විට පරිසරය රන්වන් පැහැයෙන් බැබළුණි. එක් වැසිබර උදෑසනක මීදුම අතරින් පාපැදියක සීනු හඬක් ඇසුණි. නිල් පැහැති කබායක් හැඳි තැපැල්කරු කඳු මුදුනට ළඟා වෙමින් සිටියේය. ඔහුගේ බෑගය තුළ අමානිගේ ඉරණම වෙනස් කළ හැකි රහසක් සැඟව තිබුණි. "අමානි, මේක ඔයාට." තැපැල්කරු සිනාසෙමින් ලා රතු පැහැති මුද්‍රාවක් තැබූ ලියුම් කවරයක් ඇයට දිගු කළේය. ඇගේ දෑත් වෙව්ලන්නට විය. එය හුදෙක් කඩදාසියක් නොව බොහෝ කල් ප්‍රාර්ථනා කළ ඒ සුබ ආරංචියයි. ඈ ලිපිය කියෙව්වාය. ඇගේ දැස් සතුටු කඳුලින් පිරී ගියේය. ඇය බලාපොරොත්තු වූ ශිෂ්‍යත්වය ඇයට ලැබී ඇත. ඇය අහස දෙස බලා හුස්මක් ගත්තේ මුළු ලෝකයම අලුත් වී ඇති හේකිනි. ඇගේ සතුට දැනුණාක් මෙන් ගෙවත්තේ සිටි පක්ෂීන් කිචිබිචි ගාන්නට විය. අහසේ වලාකුළු අතරින් සූර්ය රශ්මිය තදින් විහිදුණු අතර අවට ඇති ගස්වැල් වඩාත් දීප්තිමත් කොළ පැහැයෙන් දිදුලන්නට විය. අමානි වහාම තම හොඳම මිතුරා වන කවියන් හමුවීමට දිව ගියාය. ඔවුන් ඇල ඉවුරේ වාඩි වී මෙම සුබ ආරංචිය ගැන කතා කළහ. "මම දැනගෙන හිටියා ඔයාට ඒක ලැබෙනවා කියලා." කවියන් සිනාසෙමින් පැවසීය. එදින සවස මුළු ගම්මානයම උත්සවත් ශ්‍රීයෙන් පිරී ගියේය. අමානිගේ ජයග්‍රහණය සැමරීමට අසල්වැසියන් උණුසුම් තේ සහ කැවිලි රැගෙන ආහ. කඳුකරයේ ලාම්පු එකින් එක දැල්වෙන්නට විය. රාත්‍රියේ සඳ එළිය යට අමානි තනිවම තම ජනේලයෙන් පිටත බැලුවාය. හෙට දිනය අලුත් ගමනක ආරම්භයයි. සුබ ආරංචිය ඇයට ශක්තියක් සහ නව බලාපොරොත්තුවක් දී තිබුණි. පසුදා උදෑසන ඇය තම ගමන් මල්ල සකස් කළාය. පැරණි පොත්, ඇඳුම් සහ ඇගේ සිහින සියල්ල එහි අසුරා ගත්තාය. ඇගේ නිවසින් සමුගැනීම දුකක් වුවත් ඉදිරියේ ඇති ලෝකය ඇයට ආරාධනා කරයි. දුම්රිය ස්ථානයට ළඟා වූ ඇය දුම්රියට ගොඩ වූවාය. දුම්රිය ඉදිරියට ඇදෙන විට ඇය ජනේලයෙන් අත වැනුවාය. ඒ සුබ ආරංචිය ඇගේ ජීවිතය සදහටම වෙනස් කර අවසානය. ඇය දැන් තමාගේ කතාවේ වීරවරියයි. විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා.